දැන් මේ අපේ වෙල්කම් ලින්ක් එක දුන්නා. වෙල්කම් ලින්ක් එක ගත්තා මචං. හලෝ දැන් අපේ අලුත් වීඩියෝ එක. දැන් අපි අද යන්නේ හිතන්න කොහේ හරි හබර්න හරි හුන්නස්ගිරියේ ඒ වගේ තැන් වලට යන්න තමයි හිතන් ඉන්න තාම කොම්ප්‍රොන්න. මම ෂේම් එකක් දාගත්තා මේ වගේ. අපි අර දැන් රාදපුරේ හිටපු හොටෙල් එකේම ඉන්නේ තාම. ඒක ඉඳලා අපි යනවා දැන්. දැන් චෙක් අවුට් වෙනවා. අපි බලමු කාරකට ගිහින් කොහෙද යන්නේ කියලා ප්ලෑන් කරමු. දැන් බත් ටිකක් දාගත්තා. දැන් පිටත් වෙන්න හදන්නේ මේ හොටෙල් එකේ. පිටත් වෙලා වාහනේ පාරේ මැද නවත්තගෙන ඉතින් බලන්න ඕනේ යන තැනක්. දැන් හරියට කන්ෆර්ම් නැහැ. ඉතින් ප්ලෑන් කරෙත් නැහැ. ඉතින් ඔහේ ආවා ඉතින්. ඒක බලමු. අපි බලමු. දැන් වාහනේ නවත්තලා කවුරුද යන්නේ කියලා මං කියන්නේ ඔයගොල්ලන්ට. හලෝ අන්න ප්ලෑන් කරගත්තා අපි හබර්න්ට යන්න කියලා. දැන් හබර්න පැත්තට ගිහිල්ලා බලනවා ඉන්න තැන හොයාගත්ත නැහැ. අපි දෙනවා ඉතින් හොයාගන්න බැරි වෙන එකක් නැහැ කියලා. අපි බලමු එතනට ගිහිල්ලා බලමු. දැන් අපි කොහෙද හබර්න පැත්තේ හොටෙල් එකක් හොයාගත්තා. අවුලක් නැහැ බුක් කරගත්ත එක. දැන් අපි මේ එළියෙන් ලන්ච් එක ගන්න ආවා. ඉතින් ලන්ච් එක අරගෙන යන්න කියලා බැලුවා. ලන්ච් එක අරගෙන අපි දැන් කාලා ඉවරයි. අන්න දැන් කාලත් ඉවරයි. මේ දැන් මේ දැන් තියෙන්නේ මේ දැන් හොටෙල් එකට යන්න හදන්නේ. හොටෙල් එකට ගිහිල්ලා ඉතින් මාර ලස්සක් ගන්නවා මට්ට මහන්සි. ඉතින් හොයලා මේ හම්බුනේත් නැහැ. නත් 20 සැරයක් විතර බැලුවා. ඉතින් හොටෙල් 15ක් වගේ ඔක්කොම බුක් නේ. අනේ දැන් යාන්තම් මේ තනක් හම්බුණා. ඒක සුපිරි පොට් එක බුෆේ හම්බෙන්නේ අපිට දෙකම. දාල් එකයි බුෆේ. අපි ගිහිල්ලා බලමු ඉතින්. මම යාළුවනේ දැන් අපි ආවා හොටෙල් එකට. වෙල්කම් ඩ්‍රින්ක් එකක් දැත්තා. අපි රූම් එකට යන්න ඕනේ.
ඔයාලට පෙන්න ඇති මම ඉස්සරහට ඉස්සර ගාඩන් එක හැම පෙන්නන්න. තාම රූම් එකට ගියෙත් නෑ. රූම් එකට ගිහලා ඔක්කොම පෙන්නන්න. අන්න දැන් අපි රූම් එකට යනවා. බලන්න මාරම ලස්සනයි. මේ රෝඩ් එකෙන් යන්න පුළුවන් පූල් එකට රෙස්ටුරන්ට් එකටයි. මේ වටේම රූම් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. නේද අපේ රූම් එක ගාවට මං යනවා. ඔයගොල්ලන්ට බලන්න. මම පත්තේ ඉතින් ජංගල් එකක ඇතුළේ ඉන්නවා වගේ සීන් එකක් තියෙන්නේ. මාර මාතල්. මේ කූල් නෑ මාර කූල් ලා තියෙන හොට් නෑ. සුපිරිටි. අපිට මේ සයිඩ් එක තමයි රූම් එක හම්බුනේ. ඉතින් ගම්මත් තමයි ඉතින්. අපි ගිහලා බලමු අතුල මොනවද තියෙන්නේ කියලා. AC තියෙනවා. ටීවී එකක් තියෙනවා. අපිට හොට් හොට් කරගන්න එකක් තියෙනවා. තව වෝටර් බොටල් දෙකක් හම්බලා තියෙනවා. තව ග්ලාස් දෙකක් ඒකරම. අපිට ඕනම් කොෆි එකක් බොන්න පුළුවන් මේක හදාගෙන. එතන බ්ලෙන්ඩර් එකක් තියෙනවා. මේ තමයි බාත්රූම් එක. බාත්රූම් නම් සුපිරි. කාලේ එකට තියෙනවා. ෂැම්පූ තියෙනවා, සෝප් තියෙනවා. තව ෂවර් කැප් තියෙනවා. ඔයාලට දාන්න පුළුවන්. තව ටවල් එකක් තියෙනවා. තව ප්ලග් තියෙනවා. එතන ටූත් බ්‍රෂ් දාන්න පුළුවන්. මෙයාගේ ඩස්ට්බින් එකක් තියෙනවා. සුපිරි. ඒක තමයි මෙයාගේ පොඩි සිට් and ටේබල් එකක් තියෙනවා. දාගන්නට මොනවා හරි වැඩ කරගන්න ඕන නම් ලස්සන කොලා ගන්න පුළුවන්. ඉතින් අල්බන් අද දවසේ ගෙවන හැටි. කාන්දට පොඩ්ඩක් ඇල ගන්නවා. අර සීනි මතක් තියෙනවා. කාර් එකේ නිදා ගන්නත් බැරි වුණා හරියට. අර සැපසක් තියෙනවා සුපිරිටි. රොටක් දාන්න. එතන වෝල් තියෙන පිච් එක මාරම ලස්සන. මේ ලයිට් එකත් එක්ක තියෙනවා. අන්තාව ෂුට් එකකින් හෙට හරි අද හවස හරි වෙලාව 3යි 3 o'clock. අන්න මේකේ පූල් එකක් තියෙනවා. බහින්නත් කියලා හිතනවා. බලමු එක. බහින්නත් හිතනවා නෑ බෑ කියලා බලන්න ඕන. අන්තාව පෙන්නන්න ගොඩක් දේවල් තියෙනවා. අද රාට බුෆේ එකක් තියෙනවා. සුපිරිටි ඇතියෙන්ට කන්නත් පුළුවන්. මම පූල් එකක් පෙන්නන්න ඉතින්. තා ෂුට් එකෙන් පොඩි ස්ලීප් පාරක් දාලා. ෂුට් එකෙන් පෙන්නන්න. මම එක්ස්ප්ලেইන් එකක් දෙන්නම්. දැන් වටේ තියෙන මම ඔක්කොම පෙන්නන්න කියලා යන්නේ. දැන් 6:20යි වෙලාව. ඔය බලමු. මම දැන් පෙන්නන්න.
ආවේ. පොඩි බඩගින්නක් ආවා. මම ඕඩර් කරා පොඩි චිප් එකක්. මම බෙඩ් එක උඩ තියෙන්නේ. 7:30 වෙනකොට බුෆේ එක ඕපන් කරනවා. බුෆේ එක ඕපන් කරලා තියෙන. ඉතින් මම පොඩි බඩගින්නක් කියලා චිප් එකක් ඕඩර් කරලා ඉතින් කනවා ඉතින්. අපි බලමුද චිප් එක කමු. Nice. ඔය පෙරේ අපි බුෆේ එකේදී හම්බුමු. අලකරේ ඔන්න යාළුවනේ ඉතින් දැන් අපි නිදා ගන්න යනවා ඩිනර් එක ඔක්කොම ගත්තා. ඉතින් අපි හෙට උදේට හම්බෙමු. good night bye. විතරයි වෙලාවේ 8යි. දැන් බුෆේ එක ඕපන් කරලා තියෙනවා. 10:30 වෙනකොට වහනවා. 8:30 කොහෙද ඕපන් කරන්නේ? යල්ලලා තියෙනවා. දැන් ලැත්තින්න රන්ට බුෆේ එකට යන ලැත්තින්න. දැන් මම බුෆේ එකට යන්න හදන්නේ. දැන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්නයි යන්නේ. බ්‍රෙක්ෆාස්ට් එක ගමු අපි.
දැන් මම බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තා. දැන් පොඩ මේ ඇවිදින්න ගාඩන් එක පැත්තට. ආගොන්ට දැන් උදේ වරුවේ පූල් එක වෙන්නත් නම් පට්ට ලස්සනයි. පට්ට ලස්සනක් තියෙනවා. ගාඩන් එකක් හම්බෙනවා මේ වගේ. නම් පූල් එක ගාවට එන්නම්. පූල් එක සුපිරියි. යාළුවෝ කට්ටියක් ඉන්නවා පෙන්නන්නද? welcome drink එකක් ගත්තේ මෙතන. එතනින් එහෙම ගිහලා ඔයගොල්ලන්ට පේනවා තියෙන මෙතනින් පාලමක් වගේ තියෙනවා. එතනින් එහා පැත්තේ තමයි අපේ රූම් ටික තියෙන්නේ. එතන ගාඩන් එකක් තියෙනවා ලොකු. මේ පාරේ තියෙනවා රූම් ටිකක්. පූල් එක ලොකුට තියෙනවා. සුපිරියි. මෙතන තියෙනවා ෂවර් එක. පූල් එකට බහිනවා නම් මෙතන ෂවර් කරලා ගන්න ඕන. මේ පූල් එකේ එක්ස්ප්ලේන් එකක් දීලා තියෙනවා. pool dip, no food and please shower before entering the pool. No drinking and no driving, no running. Pool open time 7:30 am. Pool closing time 8 pm. මේ ටික බලලා පිළිවෙලට කරන්න ඕනේ නැත්තම් ඒකත් හොටෙල් එකටත් හොඳ නැහැ නේ ඉතින්. පිළිවෙලට මිනිස්සුක් නම් ඉතින් පිළිවෙලට කරන්න ඕන. ඉතින් ලස්සනයි ඉතින්. සුපිරි. ඔයගොල්ලොත් එල්ල බලන්න පුළුවන්. මම හොටෙල් එකේ විස්තර ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් පල්ලා ගිහලා බලන්න. අපි අතින් චෙක්අවුට් වෙන්න කියලා බලුවේ. අදින් ඉතින් බ්ලොග් එක ඉවර කරන්නත් කියලා හිතුණා. බලන්න දැන් රිටිගල යන කතාවක් කියනවා. රිටිගල යන කතාවක් තියෙනවා. අපි බලමු නම් පුළුවන් වුණොත් ඒකත් දාන්නම්ම. බලමු ඉතින්. බ්ලොග් එක ඉවර කරන්නත් පුළුවන් ගන්න තියෙන එක. සුපිරිසි. එහෙනම් අපි ගිහින් එන්න.